හරි ළමයි ඔයාලා මේ සුබදවසක් හැමෝටම මේ ඔයාලා අහලා තිබ්බා සමහරු කොහොමද මේ ඇප්ලයි කරන්නේ ටිකට් එක විලදී ගන්න කියලා ආයෙ කියන්න කියලා එදාට වැඩිය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඔයාලට මේ ලින්ක් එක දාලා තියෙයි. එහෙම නැත්නම් ගහන්න Embassy of Japan in Sri Lanka කියලා ගැහුවොත් මේ සයිට් එක එනවා. මේකේ මෙතන තියෙන්නේ මේ යටම ලින්ක් එක නෙමෙයි දෙවෙනි ලින්ක් එක ගන්න. මේ යටම ලින්ක් එකේ තියෙන්නේ please see the textbook and sample question of written and practical test. ඒ කියන්නේ sample question ගැන මොනවද තියෙන්නේ අපිට මේකේ තමයි the information on its registration will be updated in January 2024 on the website of Japan Aeronautical Engineering Association which conduct this test කියන එක ඒකේ තියෙන ක්ලික් කරන්න එක. ඒකේ the information කියලා තියෙනවා අපිට. මෙතනින් දාගන්න translate එක ඉංග්‍රීසි වලට. එතකොට මේ ජපාන් Aeronautical Technology Association කියලා වැටෙනවා. මෙතන තියෙනවා මේ රටවල් දැන් අපිට නේ. මේ ශ්‍රී ලංකා තියෙනවා, මේ තියෙන පිලිපින් මේ බලන්න. Aircraft Maintenance Philippines. ටෝකියෝ. මේ sold off කියලා ඒවත් වැටෙනවා. එතකොට අපේ තියෙන මේ ඩේට් එක දැන් මේ බලන්න ඇඩ්මිට් ඒප්‍රිල් 21 26 අපේ තියෙන එතකොට ඉවෙන්ට් ඩේට් එක ජූන් 2021. එතකොට අපිට එක්සෑම් තියෙන්නේ ජූන් 20 21. හොඳද? අපි මේ දැන් වීඩියෝ එක කරද්දි මැයි 19 අද. හොඳද? එතකොට ජූන් 20 21 තියෙන්නේ 2026 ඇප්ලිකේෂන් පීරියඩ් එක මැයි 23 ඉඳලා 6 වෙනකම් තියෙනවා ඇප්ලිකේෂන් එක දෙන්න පුළුවන්. අද 19. එතකොට 23 ඉඳලා 23 ඉඳලා 6 වෙනිදා වෙනකම් තියෙන්නේ. අපි ඒක ක්ලික් කරලා යන් ඊට පස්සේ අතුල්ල බලන්න. ඊට පස්සේ මේ විදිහට ඉන්ටර්ෆේස් එකකට එනවා ආයේ. මෙතන තියෙනවා මේ එක්සෑම් ගයිඩ් එක ගැන. මේ ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ අපිට විස්තර තමයි කියන්නේ. ඉතින් හැසිරෙන්න ඕන විදිය අර මේ මෙතන තියෙන්නේ මේ කලින් කතා කරපු වෙලාවල් මේ තියෙන එක්සෑම් ෆී එක 4000ක් කියලා. එතකොට මේ 4000ක් කියලා තියෙනවනම් ලංකාවේ මුදලින් 2.5ට වඩා වැඩි මං හිතන්නේ රේට් එක. N12KR මේ 2.10ක් වගේ වෙනවා අද රේට් එක ගත්තොත්. එතකොට මේ 4000 ගාණක් කියන්නේ 8000 ගාණක් වගේ එනවා. එතකොට තව කැපෙනවා අර පොඩි ෆී එකක් 300 ගාණක් හරි 400 ගාණක් හරි කෝකටත් 10ක් 12ක් වගේ කාඩ් එකේ වැඩිපුර ගාණක් තියාගන්න ගොඩාක් තියාගන්න ඕනේ. මේ ඒ වගේ තියාගන්න බැරි වෙලාවත් මේ අර සල්ලි මදි වුණොත් එතන ප්‍රශ්නයක් වෙනවා. අනික ඉන්ටර්නැෂනල් පේමන්ට් එකක් නිසා බැංකුවට කියලා ඉන්න ගොඩක් දුරට මේ අනිත් එක තමයි අලුතෙන්ම කාඩ් එකක් හදනවා නම් ඒකත් චෙක් කරලා ඉන්න කලින් පේමන්ට් එක මේ මොකද්ද? ඔයාලා ඔන්ලයින් පේ කරන්න කලින් සමහර කාඩ් වැඩ කරන්නේ නැති වෙනවා. ආයෙ තව කියන්න තියෙනවා මේ කාඩ් එක ඔයාලා ගෙදර කාගේ හරි එකක් නම් හරි යාළුවෙක්ගේ හරි එකක් නම් ඒ අදාළ ළඟ තියෙන ෆෝන් එකට OTP එක එන්න ඕනේ. වෙන ෆෝන් එකට OTP එක ගියොත් ඔයාලට ටයිම් එක අඩුයි. එතන මේ කෝල් කරලා අහගෙන එතන ගොඩක් දඟලන්න වෙනවා. එතකොට ඒකටත් ලැහැත්ති වෙලා ඉන්න ඔයාලා කාඩ් නම්බර් එකක් දෙනවා නම් ඒ ගැන කියා කරන්න. බැරි වෙලාවත් වෙන කාගේ හරි කාඩ් එකක් නම් ඔයාලගේ මේ ළඟ තියෙන්න ඕනේ අදාළ කෙනාගේ ෆෝන් එක. මොකද ඒකට තමයි OTP එක එන්නේ. අපේ එහෙමනේ බැංකුවෙන් සිකියුරිටි එකෙන් OTP එකක් එවනවනේ අපිට. හරිද? ඊට පස්සේ මෙතන විස්තර තියෙනවා. මේ මෙතන මේ පර්ච් කියන තැනින් තමයි අපි ක්ලික් කරපුවාම අපි යන්නේ. අපි බලමු පොඩ්ඩක් පල්ලට ගිහිල්ලා මේවා ගැන මම කලිනුත් කිව්වා මේ පැන්සල් එහෙම මේ විදිහට මේ ස්මාර්ට්ෆෝන් ළඟ තියාගන්න පුළුවන්. ඒ වුණාට ඒක මේ ඕෆ් කරලා තියාගන්න ඕනේ. පැන්සල් මේ කියන ඒවා ඕනේ මොකක් හරි ගෙනියන්න. ඊට පස්සේ මේ තියෙන තැන මේ තියෙන 6යි 20 21 තියෙනවා යටයි. මේ තියෙන 21 වෙනිදා ඒ දවස් දෙකෙන් සෙෂන් 3 ගන්න තියෙනවා. ඒ සෙෂන් 3 පොඩි ප්‍රොසෙස් එකක් යනවා. උදේ ඔයාලා මේ 8:15 වෙනකොටවත් එතන ඉන්න. ඒ ටයිම් එක ඔන් ටයිම් ඉන්න ඒ වෙලාවට පටන් ගන්නෙ 9:05 12:05 තියෙනවා. ඊට පස්සේ හවස 3:05. එතකොට ළමයි 70 ගාන එක සෙෂන් එකකට 70 තුනක් 210යි එක දවසකට. දවස් දෙකට එතකොට 420 420යි. ඒ විදිහට තමයි මේ ළමයි මේකට මේ ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මේ තැන තියෙන්නේ මේ University of Colombo තැන. එතකොට මේ මැප් එකේ තියෙනවට ලොකේෂන් එක ඔයාලා ටිකක් කලින් යන්න ටිකක් දුර තියෙන්න පුළුවන්. එතකොට වෙලා යන්න පුළුවන්. ඒක නිසා ඒ දවල්වල පැනික් වෙන්න පුළුවන් පරක් වෙලා. ඒක නිසා කලින් යන්න බලන්න. ඔයාලා ලේසි වෙලාවක් දාගෙන
ඊට පස්සේ මෙතන ක්ලික් කරන්න මේ අපි බයි කරන්න ටිකට් එක. මේ වගේ තැනකට එනවා. ආයේ මේ බලන්න මෙතන මේ ළමයි මේ කාර්ට් එකක් තියෙනවා. මේ කාර්ට් එකේ එක කියලා තිබ්බොත් ඒක අයින් වෙන්න ඕනේ. දැන් මෙතන ක්ලික් කරවම පෙන්නනවා you don't have any item in your cart. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. තිබ්බොත් අයින් කරලා ඉන්න. හරිද? දැන් නැති නිසා ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය අපි ඉන්ටර්නැෂනල් මොකද්ද ඔන්ලයින් වඩු ගද්දි පේ කරන්නේ අපි කොකෝ එකෙන් හරි මොනවා හරි පේ කරද්දි ඒ විදිහ තමයි මේ. අපි ඉස්සෙල්ලා කාර්ට් එකට දාගෙන ඉන්නවනේ. කාර්ට් එකට දාලා කාර්ට් එකට ගිහිල්ලා ඊට පස්සේ තමයි මේවා කරන්නේ. ඊට පස්සේ අපි මේ මෙතන තියෙන්නේ මේ තියෙන ඒවා දෙකක්. මේ පිලිපින් වල වෙන ඒවා. මෙතන ශ්‍රී ලංකාව වැටෙනවා. අපි ශ්‍රී ලංකාව කියලා වැටලා වෙලාව වැටෙනවා අපි. හොඳද? මේකේ ගියාම මේ තියෙන මෙතන ගියාම මේ එකක් ක්ලික් කරපුවාම මේ පෙන්නන්නේ. දැන් මේ 28 මේකේ මොකද්ද? මේ end of sale කියලා පෙන්නනවා. මේක ගිහිල්ලා තියෙන්නේ. ඈ. එතකොට මේ 9 මේ 16 තමයි මේකේ තියලා තියෙන්නේ ඇප්ලිකේෂන් පීරියඩ් එක මේ. මේ අපේ පෙන්නන්නේ මේ පිලිපීන් එකක්. මම ඔයාලට මේ උදාහරණයකට ගන්න මේ අපේ කන්නේ මේ. අපෙත් මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ ගිහිල්ලා මේ වගේ බයි කරන්න තියෙනවා අපිට. ක්ලික් කරපුවාම බයි කරන්න එනවා. හොඳද? එකකින් ස්ටක් වුණොත් හරි මොනවා හරි වුණොත් ආයේ තව ටයිම් එකකින් බලන්න. හොඳද? අපිට මේක මේ පටන් ගන්න ටයිම් එකක් තියෙනවා. මේ 6:00ට මං හිතන්නේ 6:00 දැන් මේකේ තියෙන්නේ 10. බලමු. මේකේ තියෙන්නේ 5:23 6:00. හොඳද? 5:23 6:00ට තමයි සයිට් එක ඕපන් වෙන්නේ. එතකොට හරියටම ආයේ 6:29ක් නෙමෙයි 6:31ක් නෙමෙයි 6:30 වෙද්දි ඕපන් වෙනවා. එතකොට ඔයාලා 6:00 ඊට කලින් ඉඳලා ලැහත් වෙලා ඉන්න ඕනේ මේක මේ බයි කරන්න. එතකොට අර කිව්වා වගේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනින් එනවා අපිට ලංකාවේ වෙලාවල් තුන. අපි එකක් ක්ලික් කරනවා. ක්ලික් කරපුවාම මේ වගේ එනවා අපි බයි කරන්න කියලා මේ ගානත් එක්ක. අපි ඇඩ් ටු කාර්ට් කියලා එන්නේ. මං හිතන්නේ ඇඩ් ටු කාර්ට් කියලා ඊට පස්සේ කාර්ට් එකට දාලා කාර්ට් එකෙන් ක්ලික් කරලා ඔයාලා ගහගෙන ඉන්න නම ගම කාඩ් නම්බර් එක ඒවා කලින් සේව් කරලා තියාගෙන පුළුවන් විදිහට මේවා කරගන්න. එතකොට ඔයාලට ලේසි. කාඩ් එක ඔයාලගම කාඩ් එකක් නම් හොඳයි. අලුත් කාඩ් එකක් නම් ඒකේ සල්ලි එනවද කියලා චෙක් කරලා ඉන්න. සමහර ප්‍රශ්න තියෙනවා සල්ලි මේක ඇක්ටිව් වෙලා නැති කාඩ් එක ඇක්ටිව්ද කියලා බලන්න ඉස්සෙල්ලා. ඒ වගේ තමයි මේක කරන්න තියෙන්නේ නේද? එතකොට ඒක තමයි විස්තරේ එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේකට. හරි, thank you සුබ දවසක් එහෙනම්.